හෙලා ගයිස් ඉතින් ඔන්න අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ මම හොඳම අසයින්මන්ට් එක විදියට තේරිච්ච අසයින්මන්ට් එක කොහොමද හැදුවේ ඒක මොන වගේද කියලා. ඉතින් මම ඔයගලන්ට දවසක් පොරොන්දු වුණානේ ඒක පෙන්නනවා කියලා. නිර්මාණාත්මක නිබන්ධනයට හිමි සහතිකය හිමි කරගන්නේ ෆාතිමා රම්සිනා. ඉතින් මෙන්න මේම තමයි මගේ අසයින්මන්ට් එක මම ලස්සනට පෙළගස්සලා හදලා තිබුණේ. ලස්සන පිදුමක්, ඒ වගේම හැඳින්වීමක්. ඒකට මම ලස්සන ෆොටෝස් යොදාගෙන මේ ආකාරයට මම ලස්සනට පටුන නිර්මාණය කරගත්තා. මම අන්තිමට ඉතින් මුලදී සෞන්දර්ය මනෝවිද්‍යාව හා සංගීතය සම්බන්ධව ලස්සනට මුලින්ම මූලික දේවල් ටික එකතු කරගෙන විවිධ මූලාශ්‍ර හරහා මම මේ තොරතුරු එකතු කරගෙන අන්තර්ජාලය පාවිච්චි කරලා ලස්සනට ෆොටෝස් එතකොට ඒවැ ලස්සන කලර්ෆුල් විදියට මම මගේ අසයින්මන්ට් එක නිර්මාණය කරා. ඉතින් සංගීතය හා මනෝවිද්‍යාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඒ සංගීත චිකිත්සාව, සමාජ පුනරුදය, සංස්කෘතික අවබෝධය, එතකොට අධ්‍යාපනය සඳහා සංගීතය යොදා ගන්න ක්‍රම, එතකොට සෞන්දර්ය මනෝවිද්‍යාත්මක අදාළත්වය කොහොමද සංගීතයේ සමාජයට, එතකොට ඒ වගේ බොහොම ලස්සන මාතෘකා මම ඒකට යොදාගත්තා. ඒ වගේම සාම්ප්‍රදායිකව කොහොමද සංගීතය හවුල් වෙන්නේ, එතකොට ඒව මම ලස්සනට අත්වන ප්‍රතිලාභය, ඒවේ නිගමනය, ඒ ආකාරයට තාර්කිකව මම මේක නිර්මාණය කරා. ඉතින් මේ වගේ මම වැඩි ඇත්තටම හිතුවේවත් නෑ මට මේ වගේ නිර්මාණාත්මක නිබන්ධනයට කියලා මෙහෙම සර්ටිෆිකට් එකක් වෙනම දෙයි කියලා හිතුවෙත් නෑ. ඉතින් හරිම සතුටුයි මේ තියෙන මට හම්බෙච්ච සර්ටිෆිකට් එක. ඉතින් ඔයාලත් ලස්සනට ඔයගලගේ අසයින්මන්ට් කරන්න. ඉතින් ඔයගලගේ ජීවිතේ දිනන්න මම ඔයගල හැමෝටම විශ් කරනවා. මම ෆාතිමා රම්සිනා.